රුපියල් 1000ක් දෙන්න පුළුවන් හදිසියකට. ඒ මොකටද? හදිසියක් ඉතින් හම්බුනක මන් දෙන්න. හම්බුනහම දෙන්න. හම්බුනහම දෙන්න ඔබට රස්සාවක් කඩප්පලක්වත් නොකර සල්ලි හසි කඩා පාත්‍රනවද? මගේ මූසලා මටම දුන්නොත් නිසා. මොකක්ද අනේ? හදිසියකට දරුවෙකුට රුපියල් 2000ක් දෙන්න බැරි තාත්තා කෙනෙක් වැඩක් තියෙනවද? තෝ මගෙන් අහගන්න එපා. තොපිට සැප වැඩි. කණ්ඩ මොණ්ඩ අතර පායට හම්බෙනවා. ඉල්ලපුවම සල්ලි දෙන්න තාත්තලා ඉන්නවා. ඔබ දන්නේ මේ වයසේ තරුණ ළමයි ජීවත් වෙන්න කන කට්ට. මම මේ Facebook එකේ දුප්පත් දැරිවියක් දාපු පෝස්ට් එකක් කියෝ හිටියේ. දැරිවිට අවුරුදු 20යි. අම්මා පොඩි කාලෙදිම නැති වෙලා. ඔකපතන කියන දුෂ්කර ගමේ. ඔක පතනේ. ඒ දැරිවි A level කරනකොට තාත්තට අලියෙක් කාලා අබ්බඝාත වෙලා ලෙඩ ඇඳට වැටිලා. මේ දැරිවි එදා ඉඳන් තමුන්ගේ නංගිගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න දෙන්නේ නැතුව තාත්තවත් බලාගෙන ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ. උදේ 4ට නැගිටලා කඩවලට ඉන්දියප්ප දාන්න ඉන්දියප්ප තම්බනවා. ඊට පස්සේ රෑ වෙනකන් ටවුමේ කඩේක වැඩ. එහෙම කරලා තාත්තට සාත්තු කරලා නිදිය ගත්ති පාන්දර 2 විතර වෙනවලු. පුදුම දිරිය දැරියා. ඒකට මගේ පුතන්ටියා. මට අලියෙක් එහෙම ගහලා අබ්බගාත වුණා නම් මම වල්ල පුතන් වල ගහුත් නෑ මේ වෙනකොට. තාත්තට පිසුද තාත්තේ? ජායල කොයිද අලි? ඔයගේ දිරිය දරුවෙ ඉන්නවා ඉදිරිපුරු කතාවද? ඔය ඉන්ටර්නෙට් එකේ FB එකේ තියෙන හැම එකම විශ්වාස කරන්න එපානේ. හැම කොල්ලක් ඉන්නම මං වගේ තමයි. 2000 දෙන්න බැරිද? තු වගේ හරකෙකුට වේදම් කරනට වැඩි හොඳයි. බලන්න. දුරුගා මට මේ සල්ලි එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ බැංකුවෙන්. මේක කර හැටි කියලා දෙනවා. සල්ලි කොට මට රුපියල් 2000 දෙන්න තමයි බැරි. කරාගෙන මොකද අපන්? කීයක්ද? රුපියල් 5000. කාටද? ඒ සඳමාලි. සඳමාලි කියන්නේ කවුද? සඳමාලි කියන්නේ අර මමට කිව්වේ Facebook එකේ ඉන්නවා කියලා අසරණ දිරිය දැරියා. අන්නේ දැරින්. තාත්තට පිසුද තාත්තේ? ඇයි? මේ 70 මිනිස්සු නෙමෙයි. කවුරු හරි හොරෙක් තාත්තට අසල ළමෙක් වගේ මැසේජ් වල තාත්තව රවට්ටනවා. ඔය FB එකේ තියෙන හැම මගුලම විශ්වාස කරන්න එපා තාත්තේ. පයන් යන්න. අසරණ ළමයෙකුට උදව් කරනකොට උඹට හරි ඉරිසියාව. මම මේ දරුවෙට උදව් කරලා ඒ ළමයා කට්ට කාලා ඉගෙනගෙන ජීවිතේ දින්නාම උඹට හරි අමාරුයි නේ. හරි තාත්තා දැන් කොහොමද දන්නේ ඔය දැරිවි ඇත්තටම අසරණ ළමයෙක්ද කියලා? තාත්තා අඩුම ගානේ ඉන්න තැනක් ඇඩ්‍රස් එකක්වත් දන්නවද? අඩුම ගානේ ෆෝන් එකකින් කතා කරලවත් තියෙනවද? දන්නවා. ඒ ළමයා ඉන්නේ ඔකපතන කියන දුෂ්කර ගමේ. ඉන්න දිහාවට සිග්නල් වලත් හරියන්නේ නැහැ. ඒකින්ද ෆෝන් එකෙන් නම් කතා කරන්න බෑ කිව්වා. ඒ වුණාට ඒ දැරිවි මට WhatsApp එකේ voice messages දාන්නේ. මේ අහපන්. අනේ මාමේ අසරණ මට උදව් කරනවට පින් සිද්ධ වෙනවා. ඊයේ තාත්තා ආයෙමත් ඉස්පිරිතාලේ නැවැත්තුවා. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ කියලා ෆාමසියෙන් ලියලා දුන්න බෙහෙත් වලට රුපියල් 4900 යනවා මාමේ. මම මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. බලපංගේ කටහඬේ තියෙන අසරණකම. හරි දුවේ. මම බෙහෙත් ටික ගන්න සල්ලි එවන්න. අංකල් තාත්තා කම්බ හොරෙකුට අහුවෙලා ඉන්නේ. දැන් එයා දිරිය දැරිවියක් කිය ඌට සතිය ගානේ සල්ලි යවනවා. එයා කාට සල්ලි යවුවොත් මට අදාළ නැහැ. ඒ උනාට හිඟන්නගේ පාත්‍රයට හෙන උරා ගැව්වා වගේ මට ඇඳුමක් ගන්න රීලෝඩ් එකක් දාගන්න තියෙන කොච්චරටද අංකල් කෙලවෙන්නේ. තමුසේ කොහොමද ඔය කියන්නේ හොරෙක්මයි කියලා. ඉතින් කටහඬින් මැසේජුත් එවනවා නම් ඔය ඇත්තටම අසරණ දරුවෙක් වෙන්න බැරිනේ. අයියෝ අංකල් ඔය කටහඬ Google එකේ මටත් හදන්න පුළුවන් අනේ. ඈ? සිරාවට? ඔන්න බලන්න විශ්වාස නැත්නම්. ඔන්න. අංකල් බේබද්දෙක් වගේ බොන්න එපා. අංකල් ඔයා බොන්න වියදම් කරන සල්ලි මට එවන්න. මම අසරණ ළමයෙක්. අනේ මට උදව් කරන්න. අප්පඩිසිරි. එතකොට දැන් තමුසේ තාත්තා ඔය ඇත්තටම ළමයෙකුට උදව් කරනවා කිය සල්ලි එවන්නේ තමුසේ වගේ කෙනෙකුටද? ඒක තමයි අංකල් මාත් කියන්නේ. ඉතින් ඔය වොයිස් එක තමුසේට හදන්න පුළුවන් නම් අපිටත් පුළුවන් ඔය කාව හරි තමුසේට තාත්තා වගේ පුරක් රවට්ටගෙන ඕන දෙයක් කරගන්න. අංකල් ෆෝන් එක
වෙනස් කරලා අනේ මාමේ මම මාස දෙකකින් ක්ලාස් ෆීස් ගෙවලා නෑ. ඊයේ ක්ලාස් ගියාම සර් කිව්වා රුපියල් 4000ක් ෆීස් ගෙවන්න බැරි නම් එන සතියේ ඉඳලා වෙන ක්ලාස් එකක් හොයාගන්න කියලා. මට දැන් වෙන ක්ලාස් එකක් හොයාගන්න වෙනවා මාමේ.